ඔයගලන්ට කොහොමද ඊළඟ සතියේ තව ප්‍රයිස් chart එකක් දෙනවා. ඒක ඇවිල්ලා ලංකාවේ යුඩවල. කැරට් 1.5 2.5 3 ඒ රේන්ජ් එකේ කැපෙන ගල් වල සාමාන්‍ය මිල. කොහොමද ඒක වෙන්නේ කියලා. සහ ඒක ගන්න ඕන ගාන. තායිලන්තයේ විකුණන ගාන. සාමාන්‍යයෙන් ඒ එකේ ගලක් තායිලන්තයේ විකින්න ගාන cornflower blue, royal blue, just blue. ඒතර ඕක දන්නවා නම් තායිලන්තේ ගානට වැඩි 50%ක් වැඩි යුරෝපේ මිල. ඒතර තායිලන්තේ මිලට වැඩි 40%ක් අඩුවෙන් තමයි ලංකාවේ ගන්න ඕනේ. තේරෙනවද මම කියන දේ? ලාභයක් තියාගන්න එපා. ඊට වැඩි තායිලන්තේ කියන්නේ crucial market එකක් අපිට ගොඩක් වටිනවා. ඒගොල්ලන් සමහර දවස් වලට අපෙන් ගල් ගොඩාක් පර්චේස් කරලා එකපාර නවත්තනවා. ඒ කාලට ගල් වල මිල ගොඩක් බහිනවා. මොකද ඒගොල්ලන් ළඟ තාමත් ලංකාවේ ගල් තියෙනවා පුච්චන්න නැතුව. ඒගොල්ලන් අවශ්‍ය වෙලාවට පුච්ච ගන්න. හැබැයි තාමත් ලංකාවේ ඉන්න කට්ටිය ගල් ඒගොල්ලන් ගන්නවා. මේ මාකට් එක අපිට ගොඩක් වටිනවා. මොකද ගොඩාක් පිටරට කට්ටිය තායිලන්තේ එනවා. එහි ෆැසිලිටිස් වැඩි. accommodation වල ගාන අඩුයි. කෑම වල ගාන අඩුයි. varieties වැඩි. ඒ වගේ දේවල් එක්ක ඒගොල්ලන් ඇවිල්ලා ගල් ටික අරන් යනවා. අපිත් ඒ වගේ වෙනස් වෙනවා. දැන් කලින් ස්ටුඩන්ට්ස් වල දීපු ගණන් ටික ඕගොල්ලන් හරියන්නේ. US show එකේදී අපි මම නිකන් බලන් ආවා. ඇනලයිස් කරගෙන ආවා. කොහොමද යන ගණන් ටික කියලා. ඒ වගේ හදා ගන්න. තව ඉතින් ගොඩක් දේවල් තියෙනවා ඉගෙන ගන්න. මේ පොත් බලන්න පුළුවන් ඕගොල්ලන්. මෙතන ඇවිල්ලා පොත් කියවන්න පුළුවන් නැත්නම් මොන හරි අවශ්‍ය කරන දෙයක් ඕගොල්ලන් යූස් කරේ. ස්පෙසිමන් තියෙනවා ගොඩක්.